හයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔක්තෝබර් මාසෙට මගේ බුලට් channel එක හැදුනේ කොහොමද බලමුද? එහෙනම් එන්නකෝ. ජර්නල් එක ඩිසයින් කරන ගමන් කන්න මම මැජික් එකේ මේ අලුතෙන්ම ලොන්ච් කරපු චොකෝ බ්ලොක්ස් එක ගෙනාවා. ඉතින් මේක මම ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. ඉතින් මේක හරිම රසයි. ඉතින් මම වෙනද වගේම ඕනේ කරන print outs ටික Pinterest එකෙන් download කරගෙන print out අරගෙන තමයි ජර්නල් එක ඩිසයින් කරන්න පටන් ගත්තේ. ඉතින් මම මේ විදිහට මගේ මාසෙ ඩිවයිඩ් කරගෙන තමයි මම හැමදාම මගේ බුලට් ජර්නල් එක සෙටප් කරගන්නේ. ඉතින් මුලින්ම මාසෙට අදාළ වෙන විදිහට තීම් එකක් සිලෙක්ට් කරගෙන ඒ තීම් එක අනුව තමයි මගේ ඉස්සරහා pages ටික මම සෙටප් කරගන්නේ. ඉතින් මගේ හැමදාමත් වගේ cover page එකක්, monthly planner එකක්, habit tracker එකක් සහ budget tracker එකක් අනිවාර්යෙන්ම මගේ බුලට් ජර්නල් එකට ඇඩ් වෙනවා. ඉතින් මම ඊට අමතරව මේකට මගේ මාසෙ කන්ටිනියු කරගෙන යනකොට නෝට් ට්‍රැකර් එකක්, වෝටර් ට්‍රැකර් එකක් මම ඉයර්ලි හදලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒක මන්ත්ලි වෝටර් ට්‍රැකර් එකක් හදන්නේ නැහැ. ඉතින් මගේ බුලට් ජර්නල් එක ඇතුළේම තමයි මම නෝට් ට්‍රැකර් එක විදිහට තමයි මගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක මම කරගෙන යන්නේ. ඉතින් මේක තමයි මගේ බුලට් ජර්නල් සෙටප් එක සරලවම. ඉතින් මේක මාසෙන් මාසෙට කැමති විදිහට තමන්ගේ අවශ්‍යතාවය අනුව අපිට සෙටප් කරගන්න පුළුවන්. ඉතින් මේ මගේ අවශ්‍යතාව අනුව මම සෙටප් කරගන්න විදිය. මේ මම පුරුදු වෙලා තියෙන මගේ සරල ක්‍රම. ඉතින් මම බජට් ට්‍රැකර් එකක් අප්ඩේට් කරන එක මම බුලට් ජර්නල් ක්‍රියේට් කරන්න පටන් ගත්ත දවස්වල ඉඳන්ම මම කරන දෙයක්. ඉතින් මේක මගේ මේ ඉන්කම් එකක් මට තාම ලැබෙන්නේ නැහැ. මං ගෙදරින් තමයි මගේ වියදම ගන්නෙ. මොකද මං තාම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. ඒක නිසා මටම කියලා ඉන්කම් එකක් මට ලැබෙන්නේ නැහැ. ඉතින් මං ඒ වුණත් බජට් ට්‍රැකර් එකක් මම මේන්ටේන් කරන්නේ මට ගෙදරින් ලැබෙන ආදායම වුණත් මාසේ මං කවර් කරගන්න ඕනේ කොහොමද කියන එක ගැන මට බේසික් අයිඩියා එකක් ගන්න තමයි මම මගේ බජට් ට්‍රැකර් එක මම මේන්ටේන් කරන්නේ. ඉතින් ඒක මං හිතනවා මගේ ඉන්කම් එකක් එන දවසක වුණත් මගේ සැලරි එක නැත්නම් මගේ ඉන්කම් එක කොහොමද මැනේජ් කරගන්නේ කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම ඉතින් විශ්වාස කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ප්‍රයෝජනවත් දෙයක් ලැබුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම bye bye. Thank you for watching.